ඕ අපි කියන්නම්කෝ වෙලාවම කවුද කෝල් කරේ කියලා. කවුද නීතිඥවරු කියලාත් අපි කියන්නම්. ගරු ඇමතුමා කරුණාකරලා ඔබතුමාගේ මගේ අතර ප්‍රශ්නයක් නැහැ. මම මේ අවංකව ඔබතුමාට කියන්නේ. ඔබතුමා සද්ද නැතුව අන්න කියන දේ අහගන්නකෝ. ඔය දැන් ඔන්න දැන් අහගත්තනේ. අන්න කියන්න. මෙතුමා ඉතින් ඉස්කෝලේ ගිහලා ඉගෙනුවේ නැති නට වෘත්ති සමිති කරලා පුරුදු වෙන්නේ. ඔයා උත්තර දෙන්නකෝ. හැබැයි ලසන්ත සභාපතිවරයා ලිඛිතව පොලිස්පතිවරයාට දන්වලා තියෙනවා තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන. ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නැහැ. ඇයි ඒ? ඇහුවම මෙතන කලබල වෙලා මරණ වාර්තාව වෙන්නක් කලින් මරණද නැද්ද කියලා දැනගන්නක් කලින් මෙතන ඇවිල්ලා නැගිටලා කියනවා නෑ මොහුට නඩු තියෙනවා. ඉතින් ඒ කාරණේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ගෞරවමත්තුමා. මේ ඔබතුමා එක්ක තියෙන ප්‍රශ්නේ නෙවෙයි මම කියන්නේ අවංකව මේ කියන්නේ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ නියෝජක කතානායකතුමනි. අධිකරණ භූමිය ඇතුළට ගිහිල්ලා නඩුකාරවරිය ඉදිරිපිට ඝාතනය කරන පුද්ගලෙක්ව අධිකරණය ඇතුළේ ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් ඔහුගේ ඉතිහාසය පිළිබඳව ඔහුගේ ක්‍රියාකාරකම් ඔබතුමාලා වෙනම ගණනදනු කරගන්න. හැබැයි ඒ පුද්ගලයාව ඝාතනය කරන මහදින දිනේ වාඩිලා ඉද්දී මහදින දිනේ අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ රැකවරණයේ සහිතව සංවිධානාත්මක අපරාධකරුවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න එපා. එක කණ්ඩායමක් ක්‍රියාත්මක කරනවා තව කණ්ඩායමක් අතනගුණ ගන්නවා. එහෙම කරන්න බෑ. ඒ කරන කාරණා තුල මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. මටත් ළමයි ඉන්නව කරු නියෝජක කතානායකතුමනි. අපි විශ්වාස කරන මධ්‍යම නතර වෙන්න ඕනේ. නවත්තන්න ඕනේ. අපි එදා ක්‍රීඩාව ප්‍රවර්ධනය කරේ සංස්කෘතිය කලාවට දරුවෝ ගෙනාවේ මතෙන් ඈත් කරන්න. හැබැයි ඒකටත් ඔබතුමාලා බැන්නා. බේබිලා රේස් පදිනවා කිව්වා ඒ කාලේ. එක පැත්තකේ පිල්ලයන් අතරන් උඩ රන් ඉන්නවා. ඇහුවම කියන්නේ පාස් කුරුද සම්බන්ධයෙන් කියලා. හැබැයි යාගේ ඩීఓ එකේ පාස් කුරුද ගැන සඳහන් වෙලා නැහැ කරු නියෝජක කතානායකතුමනි. ඩිටෙන්ෂන් නෝඩ් එකේ. තුන් පාරක් ඒක දීර්ඝ කරානේ රැඳුම් නියෝගේ. ඒ රැඳුම් නියෝගේ පාස් කුරුදාවක් ලියලා නැහනේ. හැබැයි මාධ්‍යට කියන්නේ පාස් කුරුදා කියලා. මාධ්‍යට කියන්නේ. අනිත් පැත්තෙන් මිද්දේනිය කාරණේ සම්බන්ධයෙන් ඔව් ඔබතුමාලා ඩීஓ ගැහුවා. හැබැයි පුවක් දණ්ඩාවේ අල්ලපුවක් කෙනා අර කිලෝ 850ක් ගොඩබිමේ අහුනේ කරු නියෝජක කතානායකතුමනි. අර කිලෝ 850ක් ගොඩබිමේ තිබිලා අහුනේ. පුවක් දණ්ඩාවේ අපේ ගමේත් පුවක් දණ්ඩාවේ සනාද කවුද? පුද්ගලයෙක්. හැබැයි ඒ අයට රැඳුම් නියෝග නැහැ. ඒ අය සාමාන්‍ය නීති යටතේ යන්න ඕනේ. දවසෙන් රිමාන්ඩ් කරා දැන් යනවා. ඉතින් නඩුව යයි මාස 6ක් 7ක් යයි රස පරීක්ෂක වාර්තා නැහැ. දැන් ඔබතුමාලා මිද්දේනේ රස පරීක්ෂක වාර්තා පැය 24න් ගෙනාව කිව්වනේ. අධිකරණ ඇමතිවරයා නෑ හිටියනම් හොඳයි. අනේ ගරු නියෝජක කතානායකතුමනි මිද්දේනේ පැය 24 රස පරීක්ෂණ වාර්තා ගත්තා වගේ අර බන්ධනාගාරේ 30 40000ක් ඉන්නවා. හිර වෙලා. ගාල්ලේ වෙඩි දැබීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ මාමා කෙනෙක් ගැන කිව්වා. ඉතින් ඒ මාමා කසාද බඳින්න කලින් හිටපු දේශපාලන පක්ෂයත් හොයාගන්නකෝ. කාටද වැඩ කරෙත් කියලා හොයාගන්නකෝ. එතකොට සමහර විට ඉස්සරහා පේලිය හුඟක් අයගේ වත්කම් බැරකම් අලුතෙන් දෙන්න වෙයි. අපි දැක්ක නාරායන්පිට ඕවසි මහත්තයා එක වෙලාවකදී කියනවා නාමල්ගේ ගෝඨබේගේ නම කියන ප්‍රොමෝෂන් දෙන්නම් කියලා. කළුතර ඕවසි මහත්තයා අනිත් වෙලාවෙ කියනවා තවත් පුද්ගලයෙක්ගේ නම කියන්න නාවික හමුදාපතිවරයාට විරුද්ධව සාක්ෂි දෙන්න අපි බේර ගන්න ප්‍රොමෝෂන් දෙන්නම් කියලා. ඒ අතර ඇමතිවරයා ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියනවා ප්‍රොමෝෂන් දෙන බලය පොලිස් කොමිසමෙන් පොලිස්පතිවරයාට දෙන්න කියලා. වැලිගම සිද්ධිය අද ඊ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. ඊට පෙර ඉඳන් වැලිගම සභාව හදන තැන ඉඳන් ප්‍රශ්න ඇති වුණා. පොලිසිය පැමිණිලි කරා. පොලිසිය ගියා දෙන්නේ අතුරුදහන් වුණා කියලා බීච් එකේ ඇවිදින්න ගිහිල්ලා අහුණා. වෙඩි තියලා අහුණා ඔබතුමන්ලාසගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ට. ඔහුගේ හඬපටයක් තියෙනවා අපේ පක්ෂෙම මේක කරා දන්නේ නැහැ කියලා. මම කියන එක නෙවෙයි යා. ඒතුමාම කියන කාරණයක්. ඒක මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරාද? හිටපු නාවික හමුදාපතිවරයා සහ බුද්ධ්‍යංශ ප්‍රධානීන් හිරගත කළා. ඔබතුමාලා හිතනවා නම් සංවිධානාත්මක අපරාධ නවත්තන්න පුළුවන් කියලා ඔබේ පක්ෂයේ බුද්ධ්‍යංශ පාවිච්චි කළා. ඒක කරන්න බෑ. ඒ හින්දා ඔබ තමුන්නාන්සේලාගෙන් මම ඉල්ලන්නේ ඉස්සෙල්ලාම අපේ රටේ බුද්ධ්‍යංශ ශක්තිමත් කරන්න. ගොඩබිමෙත් මුහුදෙන්. ඒ වගේම තමයි ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තාවලින් ලැබෙන ඒවා ක්‍රියාත්මක කරන්න. දැන් UNODC ආයතනයෙන් හම්බෙච්ච වාර්තාවක් ගැන කතා කරා. මීට පෙරත් UNODC ආයතනයෙන් UNODC එකෙන් බුද්ධ්‍යංශ වාර්තාවක් DEA එක හරහා ලංකාවට එව්වා. හැබැයි ඒ කන්ටේනර් දෙක චෙක් කරලා පෙන්නුවා වරායි. ඒ කන්ටේනර් දෙක චෙක් කරලා වරායි පෙන්නුවා. නේද ඔබතුමා? කවුද බන්නට අවසර දුන්නේ? අද වෙනකන් ඔබතුමාලා කියන්නේ තාම හොයනවලු. අනිත් ඔක්කොම දන්නවා ඒක දන්නේ නැහැ. මෙච්චර කල් කන්ටේනර් දෙක පන්නපු කෙනා හොයන්න දැන් මාස ගම්. කන්ටේනර් ආවේ දෙසැම්බර් මාසේ. පන්නලා තියෙන්නේ ජනවාරි මාසේ. ජනවාරි මාසේ පන්නපු කන්ටේනර් දෙක හොයාගන්න කතානායකතුමනි. දැන් මේ මාස 11ක් ඔක්තෝබර්. දැන් අවුරුද්දක් ඉවර වෙන්න යනවා. තාම හොයනවා.